ශ්‍රියා කාන්තාව ඔබගේ නිවසට වඩිනවට කැමති නම් ඔබ මේ වීඩියෝව අනිවාර්යෙන්ම නැරඹිය යුතුයි. ඔබට වාසනාව සෞභාග්‍ය උදා කර ගැනීමේ කැමැත්තක් ඇති. ඔබ පමණක් නෙමෙයි මෙලෝ වෙසෙන ඕනෑම කෙනෙක් කැමති තමන්ට වාසනාව උදා වෙනවා නම්. නමුත් ඔබ උදෑසන 8ට අවදි වී මහරෑ 1-2 පමණ වනතුරු ඔහේ අවදි වී සිට මුහුණු පොතේ නැත්නම් අන්තර්ජාලයේ හෝ මොනියම් විදිහකින් කාලය කාදමන කෙනෙක් නම් ඔබ මතක තබා ගන්න ඔබේ වාසනාව බොහෝ ඈතින් පවතින බව. ඔබ ගෘහණියක්, රැකියාවේ නියුතු පුද්ගලයෙක් නැත්නම් ඉගෙනීමේ නිරත ශිෂ්‍යයෙකු වුණත් වාසනාව උදා කර ගැනීමට නම් ඔබ තුල යම් කැපකිරීමක් තිබිය යුතුයි. අතීතයේ සිට පැවතෙන මේ අතිශය රහසිගත වාසනා කෙම් ක්‍රමය අපි ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. සමහර නිවසවලට ගියාම ඔබටම කියනවා පුදුම සිරියාවක් ඒ ගෙදර තියෙන්නේ කියලා. අනික් අතට ඔබ හිතනවා අපිට තමයි මෙහෙම කියලා. නමුත් ඔබ කල්පනා කරන්න නිවසට වාසනාව සෞභාග්‍ය උදා කරගන්න ඔබ එක දවසක් කැප වුණාද කියලා. ඔබට දෙවියන් ගැන විශ්වාසයි නම් ඔබේ වාසනාව ගැන විශ්වාසයි නම් එක සිතින් ශ්‍රද්ධාවෙන් මේ පිළිවෙත් කරන්න. ඔබට උතුරන්නේ කිරි උතුරනවා වගේ. පුරාණ සෞභාග්‍ය වේද රහස් කෙම් ක්‍රමය. සෙනසුරාදා දවසක උදෑසන අවදිවන්න. ඔබේ නිවහන සහ අවට මිදුල පිරිසුදු කරගන්න. අනතුරුව ඔබ පිරිසුදු වන්න. අලුත් සුදු හාල් සහ පිරිසුදු එලකිරි මිශ්‍ර කිරිබතක් සාදන්න. අලුත් හාල් සමග එලකිරි මිශ්‍ර වීමෙන් එන සුවඳින් ඔබේ නිවසට පුදුමාකාර දේව අනුහසක් ලැබෙනවා. ඔබ විශ්වාස නොකරන්නට පුළුවන්. නමුත් මාසයකින් ඔබ මේ වචන අනිවාර්යෙන්ම විශ්වාස කරાવી. පිරිසුදු අලුත් බඳුනක මේ කිරිබත ඔබ සෑදිය යුත්තේ හිමිදිරි උදේ. ඔබට හැකියාවක් තිබෙනවා නම් කිරිබතට හකුරු කැබැල්ලක් සහ ගිතෙල් මිශ්‍ර කරන්න. දෙවියන් සතුටු කිරීමේ පුදුම හැකියාවක් ගිතෙල් වලට තිබෙනවා. ඉඳුල් නොකර හදන මේ කිරිබත පිසීමෙන් අනතුරුව අලුත් මැටි පීරිසි 5ක් ගන්න. එලකිරි මිශ්‍ර කිරිබතෙන් හැන්දක් බැගින් මේ පීරිසි වලට දමන්න. පළමු කිරිපිඩුව සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජා කරන්න. දෙවනුව තවත් කිරිපිඩුවක් සත්පත්තිනි මෑණියන්ට පූජා කරන්න. දෙවැනි කිරිපිඩුව මහා කතරගම දෙවියන්ටත්, සතරවෙනි කිරිපිඩුව හනුමන් ආජනේය දෙවිඳුන්ටත් පූජා කරන්න. පස්වෙනි කිරිපිඩුව ඔබ පූජා කළ යුත්තේ ශ්‍රී ලක්ෂ්මී දෙවියන්ටයි. ඔබට හැකිනම් ඔබ බුදුන් වඳින තැන බුදු පිළිමයට පහතින් ආසනයක් සාදවා මේ කිරිපිඩු තවන්න. එතනට දෙවියන්ගේ රූප තිබුණා හෝ නැතා හෝ ඔබට තිබිය යුත්තේ බුදුන් දෙවියන් ගැන ශ්‍රද්ධාවයි භක්තියයි. අනතුරුව මේ පූජාවේ අනුහසින් ඔබටත් ඔබගේ පවුලේ අයටත් සතුට සාමය හා වාසනාව උදා වේ යයි ප්‍රාර්ථනා කරන්න. මේ වතාවත ඔබට හැකිනම් සතියට දින 2ක් සෙනසුරාදා සහ බ්‍රහස්පතින්දා ඉටු කරන්න. දෙවියන්ට පූජා කිරීමෙන් අනතුරුව මේ කිරිබත නිවසියන් සමග එක්ව ලුණු මිරිස් සමග ආහාරයට ගන්න. කිසිම ආකාරයකින් මස් මාංශ සමග මේ කිරිබත මුසු කරන්නට එපා. මේ වතාවත නිතරම කරන ඔබට වාසනාව සතුට සහ සෞභාග්‍යය නිතරම ලැබෙනවා. එය අත්විඳින්නට නම් ඔබ මේ පිළිවෙත කැපවීමෙන් සහ ශ්‍රද්ධාවෙන් මාසයක පමණ කාලයක්වත් කළ යුතුයි. කිරිබත් සහ එලකිරි මිශ්‍ර කිරිබතට දෙවියන් සහ මමුන් ප්‍රිය කරන තරම ඔබ දන්නවා නම් ඔබ හැමදාම මේ පිළිවෙත කරනවා. මතක තබා ගන්න මේ කුමන පිළිවෙත කරන්නටත් පළමුව ඔබ ඔබේ නිවස හා අවට පිරිසුදු කරගත යුතුයි. ඔබ පිරිසුදු විය යුතුයි. සිත සංසුන්ව තබාගෙන දෙවියන් සහ බුදුන් ගැන විශ්වාසයෙන් මේ පිළිවෙත මාසික කාලයක් ඉටු කරන්න. ඔබටම දැනේවි ඔබට එළඹී ඇත්තේ වාසනාවන්ත කාලයක් බව.